ගහන්න ඕනේ සුදු පුතේ ගහමු. හරි අම්මා මේ මල්ලයා මල්ලහාලා මෙයා යම. හරිනේ. පාස්වර්ඩ් මම දානම් chat මේ room chat එකට. බොයිස් ඔයාලා දන්නවනේ රූල්ස් ටික. කට්ටිය රූල් එකට ගහන්න හෙල්මට් දාන්න එපා. වොල්ෆ්‍රා ඊපි අන්වරට සෝනියා බ්ලාෂ් හරි අන්තෝනි බුද්ධදාස දාන්න එපා. හෙල්මට් දාන්න එපා. ෂොට් ගන් සෙට් ගහන්න වෙන ගන්ස් ගහන්න එපා. හරි විසි ඔයා දකුණට ගිහලා කස්ටම් එකට කට්ටිය අරගෙන ගැම්ම ගන්න. මම පොඩ්ඩක් මේ අතම ගිහම චූ පොඩ්ඩක් දාලා එන්න. මම ස්කිල් චෙක් කරන්නේ මම ස්කිල් චෙක් කරන්නේ. හරි මම චූ පොඩ්ඩක් දාලා එන්න වැඩේ කරන්න ෂේප් එකේ. හරි මාස්ටර් මේ විචය පොඩ්ඩක් ස්කිල් හදා ගන්න. ඕන. බොයිස් ලයිව් ලයික් කරන්න. ස්කිල් හදලා ටිකක් මම යවනවා. චූ දාලා එනකම් කොහෙවත් යන්න එපා. මේ විචය මගේ ස්කිල් අවුල්. ඩොනේෂන්ස් වලට කොල්ලෝ කැපා thank you දුකා thank you. කතාවක් හදනවම දන්නේ නැහැ. බොරුවට කියේ බෑ. එහෙම නෑ විසියව මරාගෙන කන. බොසාවිල්ලා ඉන්නේ. බඩු හරි නම් දාන්න. විසියෙන්නක ඔයා. හවුද? විශීට කියලා ගහ ගන්න වගේ. විසියව මරාගෙන කනවා වන්නේ. පොඩ්ඩක් ඉන්න බොයිස් ඔයාලා ලයිව් එක බලන්න. බලමු විශී ගැහුවොත් අපි මොකද වෙන්නේ කියලා. විශී කයිත් දන්නේ නැහැ කියලා ගිහිල්ලා. විශී කියන්න බොයි සාමාන්‍යයෙන් ඔයාලා දැකලා ඇති කස්ටම් වල සහ ලයිව් වල හොඳට ප්ලේ කරන කොල්ලෙක් වරදක් කියන්න නැහැ හැක් කියන්න නැහැ MSI ද කොහෙද ගහන්නේ එමුලේටර් එක ලයිව් දාගෙන ගහන්නේ ලෝ PC එකකින් ගහන්නේ ලයිව් එකක් දාගෙන හැබැයි ප්ලේයින් අදින් නම් මචං පට්ටටම මේ සාධාරණව මේ හොඳ ඇකියුරසි එකක් තියෙන ප්ලේ කෙනෙක් මචං මේ ගේම් එකේ මම ලයිව් පටන් ගන්න කාලේ ඉඳලා ඉන්න කොල්ලෙක් විශී කියා ෂොට් එක සස්ලු අනේ මේ බං එහෙනම් ඔබ ගහපන්කෝ ඇවිල්ලා එක්ෙක්ට ඔලුවකට ගහ ගන්න බෑ උපැන ඔබ ගහපන් එහෙනම් First blood. කොහමද 360 හැරවිලා දුන්නේ කොහමද කොල්ලා Double kill. හලෝ සුද්දි ආ ලයිව් නැද්ද දැක්කේ නෑනේ වෙල්කම් අතාෂා නබන කෙන පෝස්ට් හොඳේ තුමෝ thank you bro මහී නැද්ද මහී නෑ මන් දන්නේ මහී ආවේ නෑනේ ලයිව් එකට මහී ඔබ කොහෙද මහී දැම්මේ නැද්ද කියා මහී සංගවිලා ගිහිල්ලා බොයිස් අඩෝ නිර්වාන් මහී වරන් හිඳ දන්නෙත් නෑ කැනඩා වලට අශෙන් thank you bosa cinematic thank you උන cinematic ද uncinematic ඔයා මන් දැක්ක බ්‍රදර් ඔයාත් දන්නේ ලයිව් ඉන්නවා දැක්ක දවසක් මං ඔයා වෙන්නදී ඒ දවසක ගේමින් ලයිව් නෙමෙයි නෝමල් නිකන් කැම් ලයිව් එකක් ඔයාද මට නම මතක නැහැ සිනමැටික් සීන් එකක් තිබ්බා ජපන් දින්නේ බ්‍රෝ ඕකේ විසි හැබැයි මෙහෙමයි විසි මං හිතේ බින්දුවට හද දීලා ගහයි කියලා හරිද එකක් ගියා විසිගේ ප්ලේයින් මේ වගේ තමයි මචං හැබැයි විසි වාට පුළුවන් නම් ලයිව් එක බලන් කරලා ලයිව් එකට ගිහිල්ලා කියන්න මාස්ටර් දිනවා කියලා චැලෙන්ජ් එක බින්දුවට 7 සෝරි එකට 7 ගහන්න කියලා හරිද නැත්තම් ඉතින් මේ ගහලා වැඩක් නැහැ නේ එකට 7 ගහන්න කියලා චැලෙන්ජ් එකක් දුන්නා කියලා කියන්න විසිගේ ලයිව් එකට ගිහිල්ලා මාස්ටර් කිව්වා කියලා එකට 7 එහෙම ගැහුවොත් තමයි විසි සුප්පිරි වැඩෙක් කියලා පිළිගන්නේ නැත්තම් වැඩෙක් කියලා අපි පිළිගන්නේ හොරියලු හරි බ්‍රදර් මං එහෙනම් ඔයාව තමයි දකින්නේ නැත්තේ කොහොමද කොරියන් ජීවිතේ කොරියන් දෝනිලා ලස්සනයිද ඉතින් අන්‍යහාසයෝ මොකද වෙන්නේ බෝඩරේ බොසා රැට උයන ගමන් ඉන්නේ බත් කටක් කනවද
First blood. සචින් TDM demon ගැහුවා මචං අප්පට විසි චැලෙන්ජ් එක ඉතින් ගැලින්ම ඉවරනේ ඩීල් ක්ලෝස් හරිද යප්පෝ කැතයි මේකප් නැතුවලු ඇත්ත උන් කනටට වියදම් කරනවා යකෝ මේකප් වලට ඉතින් අපි මම ඔයාලට කතාවක් කියන්නම් අහන්න මැච් එක බලන ගමන් මේ මම ඔය vlog එකක් දාලාදී ෆුජි බලන්න ගිය ෆුජි කන්ද බලන්න ගිය එකට ජප්පියෝ දෙන්නෙක් එක්කගෙන ගියේ හරිද අපේ යාළුවෝ එහෙම නිකන් එක්කගෙන ගියේ කියන නිකන් මේ එහෙම නෙමෙයි යාළුවෝ දෙන්නෙක් අරන් ගියේ එක්කගෙන ගියාලත් එක ගියේ මේ උන් දෙන්න උදේ 6ට පිටත් වෙන්න තිබ්බේ අපිට දෙවනි දවසේ විසි ගාපන් උදේ 6ට පිටත් වෙන්න තිබ්බ එකට දෙන්න පාන්දර 4:00ට නැගිටලා තමයි මේකප් එක දාන්න ගත්තේ ඒත් 6යි කාලට වගේ තමයි උන් වාහනේට නැංගියා දැන් 4:00 ඉඳලා 6 වෙනකම් මේකප් එක දානවා කියන්නේ ජප්පියෝ ඒක සාමාන්‍යයෙන් සමස්තයෙන් 90ක් 80ක්ම ඔය ගාන ඔය වෙලාව යනවා තුනේ උන්ගේ සුදට මචං මේකප් ඕනෙත් නැහැ ඒ තුලනවනේ බං පොටි අදිනවා වගේ ඇත්ත ලියෝ Aki, thank you. Welcome. Oh, Aki roses 66ක්. එක 72ක්. Your roses 10ක්. Arigato boys. විසි මදි මදි ගැම්ම මදි විසි ස්ලෝ යන්නේ මොකද කෙලගෙන යයි කියලා අන්න ඔය වගේ ගහලා පම්බන් එකක් කනවා එකක් ගහනවා ටිකක් කනවා දොර වහනවා වගේ සීන් එකක් තියෙන විසි අන්න පැනල් එක ස්කෝප් වෙනවා අඩෝ සිරාටෝ එල්ලකිරි බොසා විසිට අවුලද සඳුවගේ චැලෙන්ජ් එක බෑ කිව්වට ඉමාස් මේක ගන්න ඕනේ යුනිවර්ස් එකක් හරි ලයන් කෙනෙක් හරි මේක ගන්න ඕනේ ඉමාස් අනාගතේ අඳුරු කරගෙන හරි ගමන්න ඉමාස් මේක ගහන්න ඕනේ නයිස් විසි මේ උරතල් බෑ විසිය කිව්වා ඔන්න විසිට මේක කියන්නේ මාස්ටර් පයරලා ඉන්නේ කියලා මේ ලදක් වගේ ගහනවා කියලා විසි ස්ලෝලු ලෝ කියන්නේ මෙහෙමයි පොර පොඩ්ඩක් නාඩි ගහන්න එපා එහෙමයි විසිගේ PC එකේ හැටියට ඉතින් මේ ගන්න තමයි රියල් ප්ලේයින් මෙහෙම තමයි ඉතින් අම ෂොට් එකම ගහනවා නම් ඉතින් වදිනවා නම් ඉතින් ඈ ජීව ගහයි වගේ පෑය දෙකම First blood. Double kill. අනේ UAV පාරනම් මරු Triple kill. ඉතින්
නූලෙන් බැරුනේ. Okay, thank you. I win me. Oh. Oh, wala kiyata daanne? First blood. Double kill. Oh, මොනවද ඉන්න teams? එදා වගේ බෑ කේස් එක දැක්කනේ. මට බැනුම් අහන්න නෑ ඊට පස්සේ. ඒ එදාට ටීම් ටික මොකක් බැලුවේ නැද්ද? කකුසගේ ලයිව් එකේ. ඒ ටීම් එක දන්නේ නැහැ ඉන්නේ. මට ෆොටෝ එක දාන්න. මට ෆොටෝ එක ආයෙ දාන්න. අර නම්බර මෙසේජ් එකක් දාන්න. Triple kill. මහිට එන ගහනවලුද? ඉන්න එකක්වත් මම නම් දන්නේ නැහැ. මම නම් ටීම් දන්නේ නැහැ. දැන් 8යිනේ වෙලා දැනටම. මම මැච් එකක් ඉන්නේ. ඒ කියන්නේ ඉන්න වෙලා බලන්න. ඉතින් විනාඩි 7යිනේ තියෙන්නේ. අයි 5 වෙද්දි මං එන්න බැරිනොත් දුක තමයි ඈ. ये मैच किया तीनों हाँ इला මූ ගහනවා මෙන්නලු මූ ගහනවා බා මූ තිරිසනෙත් බා මම උඹලට කිව්වනේ මං අර පොඩ්ඩක් වචනේ දාලා මූ ෆෝම් කරන්න ඕනේ මාස්ටර් අයියා කිව්වහම නගින මට්ටමට තකන් පොඩට වදින්නේ නැහැ දැන් වදිනවා දැක්කනේ මටනම් ඊසි හැබැයිලු බොයිස් අපි ටූර්නමන්ට් එක බලමුද මැච් එකක් දෙකක් වගේ අපිට ස්පෙක් කියා ගන්න පුළුවන් වෙයි මොකද කියන්නේ කට්ටිය මැච් එක බලනවද ටූර්නමන්ට් එක බලනවද ලයිව් එක කියන්න බලන්න YT TikTok මහි නෑලුනේ මහිට හෙන ගහනවලු මටනම් ඊසි හැබැයි සින්ඩා වැඩද බං උඹ අයිටි පැත්ත මොකද කියන්නේ මේක බලලා ඒක බලමුද TikTok කට්ටිය ඕකේ අයි හාඩ්ලා ඉන්නවද අයි හාඩ්ලා ඉන්නවද දන්නේ ඉඩියොත් අපි බෑක් කළා එමු උගුරු ප්ලේ කරනවද ඕකේ විසි මං කිව්වනේ විසි ගහනවා කියලා විසි ගහනවා කියන එකට මම මොකක්ද දන්නවද කියන්න හේතුව විසි කරන්න ස්පා එකක් හින්දා කිර කොච්චර ගහලා එක්ස්පීරියන්ස් එකක් ඇද්ද විසි ඔබ කෑවද සයිලන්ට් කෝල මේ ආපා උඹලා බොරු මාර්සි දාන්න එපා සයිලන්ට් ඔබ කෑවේ නෑනේ බා විසි බෑ ගහන්න බෑ ගැහුවොත් මාස්ටර් පැනල් කියනවා අට්ට හුඩු අම්මට හුඩු ඒක කොහොමද ඒ විසි උඹට ගැහුව නැත්නම් උඹට පැනල් කියයි කියලාලු බා එන්නද කොල්ල එන්නත් ඇති කියන්න බෑ ඌ පැනල් ගන්නෑ විසි කියන්නේ බඩුවක් නෑ විසි කියන්නේ බඩුවන්ගේ බඩුවල බඩුවක් විසි සුපිරි උඹ කොහොමද ගහනවා කියන්න දන්නේ හින්දාදී මම වැඩි කෑ ගැහුවේ නෑ අවුලක් නෑනේ අවුලද මොකද්ද මං ඔබ එකට හත ගහයි කියලා බා ඔබ ගහනවා කියන්න දන්න හින්දා ඉතින් මං අර වැඩි පුදුමෙන් බැලුවේ නෑ ඔබ ගහනවා කියන්න දන්න හින්දා මම පොඩ්ඩක් අර මේ මගේ ජීවිත කතාවක් ගැන කිය හිටියේ උලන් නෑනේ
අවුලන්නේ අවුලන්නේ කතා එල, එල, එල.